Toyota Probox එකේ කේස් එක ආවේ රෙඩි මූඩ් යන්නේ නැහැ. රෙඩි මූඩ් ගියත් 5 සෙකන්ඩ් වගේ යනකොට මේක ඕෆ් වෙනවා. ඊට පස්සේ hybrid battery full death වෙලා තිබ්බා. ඒක මම හිතන්නේ වැඩි කාලයක් ඔප්ෂන් එක ඇතුලේ තිබ්බ හින්දා මං හිතුවා එහෙම වෙලා ඇති කියලා. ඊට පස්සේ ඒක ගලවලා charge කරලා දාලා බැලුවා. දාලා බලලා ඊට පස්සේ ආපහු රෙඩි මූඩ් දාලා බලද්දී එන්ජින් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. එන්ජින් එකට සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් වෙන්න බෑ. එන්ජින් එකේ charge එක ස්ටේජ් එක වෙනස් වෙනකොට බැටරි එකේ බලද්දි කේස් එක උනේ වෙන්න බලන්න. ඔයිල් බින්දුවක් නැහැ. වතුර තියෙන්නේ. වතුරත් එක්ක දුවලා තියෙන්නේ. වතුරත් එක්ක දුවලා එන්ජින් එකේ හිර වෙලා. ඉතින් මේකට එන්ජින් එකක් තියන්න වෙනවා. මේක මේ ගෑස් උත් කරලා තියෙන්නේ. ජපානයේ. මලතෙන් වල ගෑස් කරගෙන දුවනවා. ඒ කට්ටිය. ඕක තමයි කේස් එක. මේ හයිබ්‍රිඩ් වාහන වල ඕන වාහනයක ඔයිල් බලලා දුවන්න මේ පේනවනේ. ඊට පස්සේ රෙඩි මූඩ් එකේ දුවලා මං හිතන්නේ එන්ජින් එක බැටරි එක දෙට් වෙනකම්ම දුවලා තමයි නවත්තලා ඔප්ෂන් එකේ ස්ටාර්ට් කියලා දාලා තියෙන්නේ. ඔය වගේ අකල දැබ්බත් වෙනවා ඉතින්. ඔප්ෂන් එකෙන් වාහන ගන්නකොට බලලා ගන්න. හරි චෙක් කරලා. හරි ගිහින් එන්න.